ඉතින් මෙන්න මේ විදිහට එකපාර Facebook එකේ වගේම Instagram එකෙත් තනි පෝස්ට් එක එකපාර ලේසියෙන්ම අඩු කාලයකින් පටස් ගාලා පබ්ලිෂ් කරගන්න පුළුවන්. රයිට් මේ පේන විදිහට වම් ඇවිල්ලා Google එකේ සර්ච් කරන Meta Business Suite කියලා වලට කෙලින්ම යන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන මෙන්න මේ Meta Business Suite එකේ මේ තියෙන්නේ ඉන්ටර්ෆේස් එකට. ඒ වගේම මේක PC version එකනේ. එතකොට ඔයාලට පුළුවන් මේක iOS, iPhones වල. ඒ වගේම Android phones වලත් මේක use කරන්න පුළුවන් app එක තියෙනවා. Google Store එකේ එහෙම නැත්නම් Play Store වල iOS Store වල ඔක්කොම තියෙනවා. right guys. අද අපි චුට්ටක් බිඳුවේ ඉඳන් ඉගෙන ගමු මොකද්ද මේ Meta Business Suite එක. කොහොමද මේකේ organic postings කරන්නේ? කොහොමද මේකේ එතනින් එහා පැත්තට ගිහිල්ලා in advance ගිහිල්ලා Meta ads run කරන්නේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඒ Meta ads වලට in detail ඊට පස්සේ advanced options AI integrate වෙලා තියෙන කොහොමද මේ ඔක්කොම මම ඉස්සරහට අරන් එන්නම්. මම බිඳුවේ ඉඳලා පටන් ගන්නම් ඔයාලට දන්නේ නැති කෙනෙක්ට උනත් පොඩ්ඩ බිඳුවේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න. එතකොට පළවෙනියට මේ තියෙන්නේ Meta Business Suite එකේ ඉන්ටර්ෆේස් එක මේක මෙහෙම home button එක ක්ලික් කරාම මෙන්න මෙතන තමයි තියෙන්නේ. එතකොට මම පල්ලෙහාට ගිහලා ගොඩක් ඒකේ details බලා ගන්න පුළුවන් recent postings එතනින් එහා පැත්තේ මේ ad category ads ගැන පොඩි overview එකක් දීලා තියෙනවා. එතනින් එහා පැත්තේ මේ ගොඩක් දේවල් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන cover photo එක තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඔයාගේ Facebook සහ Instagram channel දෙක මේකට link කරන්න ඕනේ. Meta එකට link කරන්න ඕනේ. එතකොට තමයි ඔයාට දෙකේම ගොඩක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි manually Facebook එකට එහෙම නැත්නම් Instagram එකට ගිහිල්ලා manually තමයි ඔක්කොම postings කරන්න ඕනේ. ඒක අමාරුයි. time consuming. හැබැයි මෙතනින් ඔයාලට ලේසියෙන්ම ගොඩක් දේවල් කරගන්න පුළුවන්. create reel, create story, go live ඒ වගේ ගොඩක් දේවල් post creations ඒ වගේ ඕනම දෙයක් publish කරගන්න පුළුවන්. එතනින් එහා පැත්තේ ඇවිල්ලා අරගෙන බැලුවම මම අද නිකන් කියලා දෙනකොට මේ content කියන ටැබ් එකෙන් මෙතන buttons ගොඩාක් තියෙනවා. මේ buttons වලින් එක එක දේවල් තියෙනවා. දැන් මේ notifications, advertisement manager මේක ගොඩාක් advanced. මේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. strategically කොහොමද මේවා use කරන්නේ? කොහොමද මේකෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන්. එතකොට මේ plan ඊට පස්සේ content ඊට පස්සේ insights inbox monetization ads all tools ගිහිල්ලා බැලුවත් ගොඩාක් දේවල් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. right ඒක පස්සේ කතා කරමු. content කියන එකට මම අද යනවා පොඩ්ඩක්. එතකොට මේ content එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ postings කරගන්න පුළුවන්. හරිම සරලයි. මෙන්න මෙතන මේ create post කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට post කරන්න අවශ්‍ය content එක දාලා ඒකට caption එක දාලා hashtags use කරනවා නම් ඒව ඔක්කොම දාලා ඔයාලට just publish කරන්න විතරයි තියෙන්නේ. එතනින් හැබැයි ඔක්කොම දේවල් ඔයාට බලා ගන්න පුළුවන්. කොහොමද බලා ගන්න පුළුවන්? එතකොට මේ එකපාර මෙතනින් publish කරාම link කරලා තියෙනවා නම් Meta එක FB එකටයි ඊට පස්සේ Insta එකටයි දෙකේම එකපාර publish වෙනවා. ඊට පස්සේ එතනින් status එක, distribution, watch time, reach, මේ වගේ reaction, share ඔක්කොම බලා ගන්න පුළුවන් ඉන්ඩියල් මෙතන හරිම ලේසි. මේක මම just ඔයාලට දැනුම දෙන්න හදාගත්තු channel එකක්. එතකොට මේක අලුතෙන් පටන් ගත්ත එකක් හින්දා followersලා Instagram followersලා FB followersලා ඔක්කොම 0. ඒ වගේම මේකේ advanced option තියෙනවා. ඒ ඔක්කොම අපි ඉස්සරහට කතා කරමු. ඔයාලා දැනගන්න ඉගෙන ගන්න ආස දේවල්. Meta ads, Google ads, LinkedIn ads, TikTok ads ඒව මොනවා හරිම තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා දෙන්න. මම ඉස්සරහට මේ වීඩියෝස් අරගෙන එන්න. ඉතින් මම ආරාධනා කරන කෙනෙක් වෙලා ඉන්න අපි දැනුම ෂෙයා කරගමු.